හරි. අපි බලමු වාර්ෂික විස්ථාපන ආලෝකකිරණයක් නියම විදුලි කුට්ටිය කරා යනකොට මේ පාර්ශ්වික විස්ථාපනය වෙන විදිය ඒක සාධනය කරන විදිය බලමු. එතකොට මේ ආලෝකකිරණයක් යනවා ආලෝකකිරණය යනකොට මේ විදුලි කුට්ටිය කරා යනකොට මේක වර්ධනය වෙලා ආයේ අභිලම්බේ නියුතට හැරෙනවා. අභිලම්බේ විතර ඇරලා අභිලම්බේ විතර හැරෙනවා. මොකද හේතුව මේක විරල මාධ්‍යයක් මේක ගාන මාධ්‍යයක් කායික විරල මාධ්‍යයක් නිසා. එතකොට මේ අපි මෙතන අභිලම්බේට ආපාදනය වන කෝණය I කියලා ගත්තොත් එහෙම මෙතන වර්තනය වුණාට පස්සේ මෙතන කෝණය අඩුයි අපි ඒක R කියලා ගමු. එතකොට මේක I නම් මේකත් I මෙතන ප්‍රතිමුඛ කෝණ නිසා ඊට පස්සේ මෙතන I කෝණේ මාරු කරාම I ඍණ R කියලා මෙතන කෝණය ගත්තා. එතකොට අපිට හොයන්න ඕන පාර්ශ්වික විස්ථාපනය. ඒ කියන්නේ මේක යන මාර්ගය වෙනයි මේක යන්න ඕන මාර්ගය. මේ විදුලි කුට්ටිය නැත්තම් යන මාර්ගය මේක. එතකොට මේකයි මේක අතර තියෙන දුර තමයි පාර්ශ්වික විස්ථාපනය කියන්නේ. අපි ඒක D කියලා දාගත්ත D තමයි අපි ගන්නවා. D වෙත එක අපිට ත්‍රිකෝණයක් කරා. මෙන්න මේ ත්‍රිකෝණය අරලා D වෙත එක මේ පාදයක් ගන්නවා කෝණයක් ගන්නවා. එහෙනම් අපිට D වෙත එක අනිවාර්යෙන්ම sin හරහා එතකොට මෙතන මේ y නෙමෙයි දැනගන්නවා y දන්නේ අපි මේ උපකරණයකින් y මනින්න බෑ. එතකොට අපි ඒකෙන් මේ y මනින්න බැරිඳ t අපිට නැත්තේ පැහැදිලිව මේ √t දිග අපි එක දන්නවා. මේ t තමයි √t උස. එතකොට අපි t හරහා y වල ඊපස්සේ y හොයාගත්තට පස්සේ d වල සරලයි. අපි දැන් y හොයනකොට මෙතන cos වලින් යන්නේ cos වලින් යන්නේ ඒකට cos r කෝණය කියන්නේ මේ බද්ධ භාගයේ බෙදීම කරන්නේ t බෙදීම y සමාන cos r. t බෙදීම y y හොයමු අපි t බෙදීම cos r y දැන් හෙව්වා හරි t හරහා y හෙව්වා. දැන් අපිට d හොයන්න පුළුවන් අර විදිහට sin දාලා. එතකොට sin දැම්මොත් එහෙම මේ sin I ඍණ R සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර. ඊටසේ අපි d තමයි හොයන්න ඕනේ. d හොයන හින්දා d උත්තර කරමු. d සමානයි y sin I ඍණ R. එතකොට y කියන්නේ එතන t බෙදීම cos R මෙතන sin I ඍණ R මේක තමයි D කියන්නේ. එතකොට t බෙදීම cos R sin I ඍණ R ඒක තමයි D කියන්නේ. ඒතර අපි මේ හෙව්වේ පාර්ශ්වික විස්ථාපනය.